ඖෂධ හිඟය හොයාගන්න ඊළඟ වසරට අවශ්‍ය බෙහෙත් ටික කොච්චරක් අවශ්‍යද කියලා මේ වසරේ ඒව හොයනවා. ඊළඟට ඒව ගණනය කරනවා. ඊළඟට සැපයුම් කරුවෝ තෝරගන්න ප්‍රසම්පාදන කටයුතු කරනවා. එහෙමයි ඉස්සර කරේ. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ ක්‍රමය ආපහු පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් නොවැම්බර් වෙනකොට ඒවා ඉවර වෙන්න ඕනි. මේ නොවැම්බර් මාසයෙන් පස්සේ මිලදී ගැනීම කරන්න ඕනි. එහෙම වුණාම තමයි ඊළඟ අවුරුද්දට බෙහෙත් ටික ගන්න පුළුවන්. මේ වසරේ තාම ඖෂධ මිලදී ගැනීමේ මූලික කටයුතු තාම අවසන් වෙලා නැහැ. ඒ කියන්නේ 2025 සැප්තැම්බර් වෙනකොට වෙනකන් මේ කියන ඖෂධ 333 සම්බන්ධයෙන් හරියට කියාගන්න බැරි වෙනවා. දොස්තර රෝගීන්ට බෙහෙත් ටික ගන්න බැරි වෙනවා. මම කියනවා 2022 ආර්ථික අර්බුදයක් තිබිලත් මෙහෙම හිඟයක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීන්ටම දොස් කියන්න එපා. ඒ අය හොරුගොඩට දාලා කටයුතු කරන්න එපා. ඒ අය බයයි. ඒ නිසා මේ ඒකයි අද මේ සැපයුම් ජාලය මෙන්න මේ අර්බුදයට හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට කටයුතු කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා 2016 දී මේකට ඇප් එකක් හැදුවා. ඒක හොයාගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආව ගමන් කරේ ඒක නවත්තලා දැම්මා. ඒකෙන් උනේ අද බෙහෙත් නැතිකමට වඩා බෙහෙත් ඉතුරු වෙලා තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ක්‍රමවේදයක් නැතිකම. අද බෙහෙත් ඉතුරු වෙලා තියෙන්නේ රෝහල් වලද ගබඩාවලද මෙන්න මේක හොයාගන්න බෑ. ඒ නිසා මම යෝජනා කරනවා 2016 ඉඳන් 2019 වෙනකම් පාවිච්චි කරපු ඇප් එක හොයාගන්න. ඒක වෙනස්කම් කරන්න ඕන නම් ඒවා වෙනස් කරන්න. ඒවා පාවිච්චි කරන්න. ජනතාවට සහන දෙන්න. බෙහෙත් ටික ඉක්මනට ගෙනල්ලා දෙන්න. ජනතාවාදී වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟට ඖෂධ මිල නියාමනය කරන්න. අද වෙනකොට එය හිතු මනාපේ බෙහෙත් මිල එහෙම ගිහින් තියෙනවා. යහපාලනයේ කාලේ ඖෂධ 48ක මිල අඩු කළා. ඒ අර මිල නියාමනය තුලින්. ඒ නිසා 2019 වසරකට ඖෂධ සඳහා අවශ්‍ය වෙලා තිබ්බ මුදල රුපියල් බිලියන 14 බිලියන 4 දක්වා බිලියන 10කින් අඩු කරගන්න පුළුවන් වුණා. ඒ නිසා ඒ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙනස් කරපු ඒ ඇප් එක නිසා අර මිල ඉතාමත් ඉහළ ගියා. ඒ නිසා ඒවා නැවත වතාවක් නියාමනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න. මම දෙවෙනි වතාවටත් යෝජනා කරනවා පෞද්ගලික රෝහල් වල සැත්කම් හා සේවාවන් සඳහා තියෙන මිල නියාමනයක් සිද්ධ වෙන්න ඕනි. ඒ නිසා ඒ නියාමනය අවශ්‍ය බව මම දෙවන වතාවටත් මේ සභාවට යෝජනා කරා. ඊළඟට පෙර කතා කරා අබේසිංහ මන්ත්‍රීතුමා පවුලේ වෛද්‍යවරු සංකල්පය ගැන. ඒක හොඳයි. හැබැයි මං කියනවා ඒක කරපු අයට ඒකේ ගෞරවය දෙන්න. මේක ඉස්සරෝම ආරම්භ කරේ 2017. ඒක මේ අයවැයෙන් ආව නෙවෙයි. මම ඇමතිතුමත් කතා කරනවා දැක්කා බොහොම ලොකුවට අවුරුදු 40ට වැඩි අයට හෙල්ත් චෙක්අප් එකක් කිව් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නවා කියලා. මේක අලුත් දෙයක් විදිහට කිව්වට මේක විශ්වකර්ම වැඩක් විදිහට කිව්වට මේක අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා මම ඇමතිතුමාගෙන් අහනවා මේ ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට ඩිමෙන්ෂියාවත් එනවද? ඇයි එතුමාට මේවා අමතක වුනේ? යහපාලන ආණ්ඩුව ඇතුලේ මේවා කරා. ඔයගලන් එතුමා දන්නවා ලෝක බැංකුව මුලින්ම සෞඛ්‍ය සේවයට 2018 මැදිහත් වුණා. අබුඩාබි වල තිබුණු ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ සමුළුවකින් පස්සේ ඒක තීරණය ඔය කියන තීරණය එළියට ආවේ. තව විනාඩි 2යි කරු මන්ත්‍රීතුමිය. සභාගත කරනවා මම නියෝජ්‍ය ඇමතුමාටත් මේකේ පිටපත් දෙකක් දෙන්න කියලා කියනවා. reorganizing primary health care in Sri Lanka. මෙන්න මේ වාර්තාවෙන් තියෙන අවුරුදු 35ට ඉඳන් ඉහළට තියෙන එකේ. ඔයගොල්ලෝ අවුරුදු 40 කියලා කියන එක 35ට ඉහළින්. මම මේ බොරු ලියලා දෙන්න එපා. මෙන්න මේ මෙහෙම ලනු දෙන්න එපා. මේ මිනිස්සු අමාරුවේ දාන්න එපා. ඒ ජිනීවා වල තිබ්බ ඒ සමුළුවට ඇමරිකානු ජනාධිපතිතුමා ජිමි කාටර්, බිල් ගේට්ස්, ලෝක බැංකුව අධිපති සහ ලංකාවේ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමාත් ඒකට සහභාගී වුණා. ඒකට මිලියන 200ක මුදලකුත් දුන්නා. ඒ නිසා මම කියනවා මෙන්න මේ වාර්තාවේ 30 වෙනි පිටුවේ කොපියක් නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමත් අරන් බලන්න. ඒකේ තියෙනවා ඒ කතන්දරේ. ඒ නිසා මම යෝජනා කරනවා මේ අවුරුදු 40 වෙනකන් ඉන්න එපා. ලෝකේ රටවල් වල උපතේදී ඉඳලම දරුවෙකුට සෞඛ්‍ය රක්ෂණයක් වෙනවා. එවැනි ක්‍රියාමාර්ග
ගන්න කියන එක මම යෝජනා කරනවා. ඊළඟට මේ තියෙනවා තව බොරු කියන්න එපා. මම ඔබතුමාලට කියනවා මේ රටේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. ඒක නැහැයි කියන්න බෑ. දැන් ඉන්නේ 2200යි සායනික විශේෂඥ වෛද්‍යවරු 1900යි මේ අවුරුද්දේ පුරපාඩු ලේඛනයේ 750ක් ඉන්නවා. අද වෙනකොට මන්නාරම රෝහලේ සති දෙකකින් ළමා විශේෂඥවරයෙක් නැහැ. අවසන් කරන්න ගරු ඒ වගේම මන්ත්‍රීතුමිය. අද මේ වෛද්‍යවරු මේ රෝහල් දුවන්නේ බෝඩ් සර්ටිෆයි ඩොක්ටර්ස් ලගෙන් කියන එකත් කියන්න ඕනේ. අද උදේ වෙනකොට 2026කට ස්ථාන මාරුවීම් ලැයිස්තුවට අනුව 2026 ස්ථාන මාරුවීම් ලැයිස්තුවට අනුව විශේෂඥ වෛද්‍යවරුන් 780ක හිඟයක් තියෙනවා. විදේශ පුහුණුව අවසන් වෙලා ආව වෛද්‍යවරු 278යි ඉන් 100ක් සේවයට වාර්තා කරලා තියෙනවා. ආයෙත් 60ක් රට ගිහින් තියෙනවා. දැනට විශේෂඥ වෛද්‍යවරු ගරු සභාපතිතුමනි 780ක් හිඟයි. කාලය අවසන් ගරු මන්ත්‍රීතුමිය. එයින් එන්නේ 180යි මම අවසන් කරනවා. 2026 මාරුවීම් කරනකොට ගරු සභාපතිතුමනි 600ක හිඟයක් තියෙනවා. ඊළඟට ශල්‍ය වෛද්‍යවරු 180ක් අඩුයි. වෛද්‍යවරු තනතුරු තියෙනවා 180ක්. ඉන්නේ 130යි 60ක් හිඟයි. මේ විදිහට ගත්තහම නිර්විද්‍යාන වෛද්‍යවරුත් එහෙමයි හිඟයක් තියෙනවා. සමහර වෛද්‍ය දිස්ත්‍රික්කවලටම අක්ෂි වෛද්‍යවරු නැහැ. ළමා රෝග විශේෂඥවරු 70ක් අඩුයි. එන්නේ වගේ ගැටලු ගණනාවක් අද තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මෙන්න මේ අය බඳවා ගන්න කටයුතු කරන්න. මුදල් පිළිබඳ ගැටලුවක් නම් තියෙන්නේ අර කිව්ව එයා ලංකායකට වෙන් කරපු මුදල් වෙන් කරන්න මෙන්න මේ රටේ ජනතාවට අවශ්‍ය වෙන මේ ජනතාවට දෙන සේවාවන් වැඩි කරන්න යොමු කරන්න කියන එක මම ඉල්ලා සිටිමින් අවසාන වශයෙන් කියනවා ඩෙන්ගු බලකාය. මේ රටේ දැවැන්ත සේවයක් කරන ඒ අය ස්ථීර කරනවද නැද්ද කියන පණිවිඩය විතරක් දෙන්න. හෝමියෝපති සභාව අධිකරණ නියෝගයක් දීලා තියෙනවා. අවසන් කරනවා. හෝමියෝපති සභාව පිහිටවන්න කියලා. ඒක පිහිටවලා මේ හෝමියෝපති වෛද්‍ය ප්‍රක්‍රමය ආරක්ෂා කරලා දෙන්න කියන එකත් ඉල්ලනවා. ඊළඟට පළාත් පාලන ඡන්දයට අමාත්‍යංශයෙන් මාණ්ඩලික සේවයේ අය ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ ඇමතිතුමාගේ කළුතර දිස්ත්‍රික්කයේත් ධම්මික පායාගල එයත් ඉන්නවා. මේ අය නැවත සේවයට එන්න බැරුව අද ලොකු ගැටලුවක ඉන්නවා. ඒ නිසා මේ අයට ආපහු සේවයට එන්න දොර ඇරලා දීලා ජනතාවාදී වෙන්න ඒවා නමට කතාවට වචන වලට සීමා කරන්න එපා. සිලෝන් TV තවත් මෙවැනිම වැදගත් තොරතුරු නැරඹීමට අපගේ channel එක subscribe කරන්න.